සර්. අර කවුද අර දුවගෙන එන ටික? බලන්නකෝ. සෙනකුවක්ද එන්නේ? සෙනක තමයි සර්. සෙනක ඉතින් කොහොමවත් හදිස්සිකාරයන්නේ. මොකක් හරි ප්‍රශ්නයක් ඇති සර්ගෙන් අහගන්න. සර් මට ගැටලුවක් තියෙනවා සර්ගෙන් අහලා විසඳගන්න. කියන්න දරුවෝ. මොකද්ද ප්‍රශ්නේ? අද උදේ මම ෆෝන් එක බලලා ඉද්දි උඩටම වැස්සා. අකුණු ගහනවා, බොරවනවා. එතකොට ඒ වෙලාවේ අම්මා කියනවා ෆෝන් එකට අකුණු වැදිලා එනවා. ඒකින්ද ෆෝන් එක පාවිච්චි කරන්න එපා. ෆෝන් එක තියන්න කියලා. ඇත්තටම සර් ෆෝන් එකට අකුණු වැදිලා එනවද? කොහොමද සර් මේ ෆෝන් එකට අකුණු වැදිලා එන්නේ? මොබයිල් ෆෝන් එකට කියලා විශේෂයෙන් අකුණු වැදිලා එන්නේ නැහැ දරුවෝ. ඒක ඉස්සර කාලේ ඉඳලා ඔය වැඩි හිටිය අය අතරේ තියෙන මතයක්. එහෙමද? මම දැනන් හිටියෙත් නෑනේ සර් ඒක. හරි දරුවෝ මම පැහැදිලි කරලා දෙන්නම්කෝ ඒ ගැන ඔයාලට. කුණු කියලා කියන්නේ වලාකුණු දෙකක් එකට ගැටුනහම ඇතිවන ආරෝපණයක්. ඔය ඇතිවන ආරෝපණය උදාසීන අංකයක් හොයාගෙන තමයි යන්නේ. ඒ කියන්නේ පොළොව හොයාගෙන තමයි අකුණක් එන්නේ. ඒ කියන්නේ ඔය අකුණු පොළොවට එනකොට එන්න තියෙන ළඟම ස්ථානයක තමයි ඇවිල්ලා වදින්නේ. ඒ කියන්නේ පොළොවේ ඉඳලා බැලුවොත් පොළොවේ උසම ස්ථානයකට තමයි අකුණක් වදින්නේ දරුවෝ. ඒකයි නේද සර් අකුණු ගන්නායක උසම තැනකින් හයි කරන්නේ. ඔව් දරුවෝ. ඒ අකුණු ඇවිල්ලා පොළොවට වදිද්දී පොළොවේ තියෙන කරන්ට් එක ගමන් කරන කරන්ට් වයර් වලට, ටෙලිෆෝන් වයර් වලට, ඒ වගේ දේවල් වලටත් වදිනවනේ. ඉතින් එහෙම වදුනහම ඒ කරන්ට් එක වයර් දිගේ ගිහිල්ලා අපේ ගෙදරටත් වදින්න පුළුවන්. අකුණක් කෙලින්ම ගෙදරට වදිනවා වගේම ඔන්න ඔය වයර් දිගත් එන්න පුළුවන්. ඊට අමතරව ටීවී එකක් දාලා තියෙද්දි ටීවී එකේ ඇන්ටනාව අපි ඉහළ තැනකින් සවි කරනවනේ. එතකොට ඒක දිගෙත් ලේසියෙන්ම අකුණක් ගිය අතුරට එන්න පුළුවන්. ඒ කියන්නේ සර් අපි පාවිච්චි කරන ලෑන්ඩ් ෆෝන් වලටත් අකුණු වදින්න පුළුවන්ද? ඔව් දරුවෝ. ලෑන්ඩ් ෆෝන් වල වයර් ඇදලා තියෙනවනේ. ඒ වයර් දිගේ අකුණක් ආවොත් ලෑන්ඩ් ෆෝන් එකට වදින්න පුළුවන්. ඒකයි අකුණු ගහන වෙලාවට ලෑන්ඩ් ෆෝන් එක පාවිච්චි කරන්න එපා කියලා කියන්නේ. එහෙම නැතුව මොබයිල් ෆෝන් එකට කියලා නම් විශේෂයෙන් අකුණු වෙන්නේ නැහැ. දැන් තේරෙනවා සර් කාරණේ. ඉතින් වෙලා අපි වැරදි විදිහට දැනගෙන ඉලා තියෙන්නේ. ඒක නම් ඇත්ත සර්. කොච්චර මිත්‍යාමත තියෙනවද අපි අතරේ නේද සර්? ඔව් දරුවෝ ඒක ඇත්ත. නමුත් අපි හැම වෙලාවෙම අකුණු වලින් ආරක්ෂා වෙන්න අවශ්‍ය උපරිම පියවර ගන්න ඕන. ඒක මතක තියාගන්න දරුවෝ. ආරක්ෂා වීම තමයි වැදගත්. තේරෙනවා සර්. සර්ට බොහෝම ස්තුතියි. මම හින්දා යන ගමන පරක්කුණා නේද සර්? ඒකට කමක් නෑ දරුවෝ. අපි දැන් ගමන යන්න පිටත් වෙමු.